weight loss කරගන්න ලෝකයේ ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන diet plan 3 මෙන්න. අධික බර තියෙන ලෝකයේ වැඩිපුරම දෙනා පාවිච්චි කරන plan එක තමයි Mediterranean diet කියලා කියන්නේ. මෙතනදී strategy එක වෙන්නේ high fiber, high fat diet එකක්. high fat diet එකක් වුණාට මෙතනදී පාවිච්චි කරන්න ඕනේ healthy fat එක කියන එක අමතක කරන්න එපා. ඒ නිසා healthy fat එකක් විදිහට ලංකාවේ අයට පාවිච්චි කරන්න පුළුවන් fat ප්‍රමාණය බොහොම සීමිතයි. නමුත් ක්‍රමවත්ව මේ diet plan එක කළොත් ඔයාට හොඳ weight loss එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව අමතර ප්‍රතිලාභات තියෙනවා. මොනවද ඒ? දිගු කාලීනව ඔයාගේ weight loss එක පවත්වා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඔයාට heart diseases, diabetes වගේ බෝනෝන රෝග ඇතිවීමේ අවදානම ගොඩාක් අඩු වෙනවා. ඊළඟට weight loss කරගන්න හොඳම plan එක තමයි high protein, limited calorie diet. මෙතනදී strategy එක තමයි high protein, high fiber ඒ වගේම limited calorie diet එකක් ලබා ගන්න එක. ඔයා gym යන කෙනෙක් නම් body figure එක, shape එක maintain කරන්න මහන්සි ගන්න කෙනෙක් නම් ඔයාට මේ diet එක තමයි ගැලපෙනම diet එක. මේ diet එක ඔයාට customize කරගන්න පුළුවන්. විශේෂම දේ තමයි මෙතනදී muscle mass එක අඩු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දිගු කාලීනව මේ weight loss එක පවත්වා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි diabetes වලට, heart diseases වලට ලක්වීමේ අවදානම අඩු කරගන්නත් මේ මගින් පුළුවන්කම තියෙනවා. අවසාන plan එක තමයි intermittent fasting. මේ plan එකේ strategy එක තමයි ඔයාට fasting time period එකක් ලබා දෙන එක. මේක පැය 16 8 විදිහට වෙන් කරගන්න පුළුවන්. දවසේ පැය 24න් පැය 16ක් ඔයාට කිසිම දෙයක් කන්න බෑ. බොන්න පුළුවන් වතුර විතරයි. ඉතිරි පැය 8ේදී ඔයාට කැමති විදිහට ලොකු ආහාර වේලක් උනත් අරගන්න අවස්ථාව තියෙනවා. මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයාගේ දැනට තියෙන බරින් සැලකිය යුතු ප්‍රමාණයක් අවුරුද්දක කාලයක් ඇතුලේ අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් නිතරම ඔයාට meals මිස් වෙනවා නම් ඔයාට හොඳ ක්‍රමයක් තමයි මේ fasting method එක. ඔයාට හිතෙන විදිහට ඔයාට ගැලපෙන meal plan එක කොයිකද කියලා කමෙන්ට් කරගෙන යන්න. ඒ විතරක් නෙවෙයි ඔයාටම ගැලපෙන විදිහට customized meal plan එකක් ඕනේ නම් Nutri-Life අපිට කතා කරන්න. අපි සූදානම් ඔයා වෙනුවෙන් හොඳ meal plan එකක් ලබා දෙන්න. Nutri-Life නිරෝගී ජීවිතයට සමබර පෝෂණය.